හා යාළුවනේ කොහමද? මෙන්න ගෙනාවා මෙහෙනම් කියන්නේ long the buff කියලා. ඉතින් මේකට හිතලා කියන්න පුළුවන් කට්ටියට මේ මොකද්ද කියලා, කාගේ දිවක්ද කියලා. ඉතින් මේකෙන් ගහන්න යන්නේ ශ්‍රී ලංකාවේ රසයක් තියෙන කරි එකක්. මේකට ගොඩක් සුදු මහත්තුරු සුදු නෝන ආස එකක් තමයි මේ දිව. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඊට පස්සේ දිවල් ටික මේව දාගන්න තියෙන්නේ. මම දාගන්නවා ලීස් ටික. කැරට් පෙනල් තියෙනවා. ඒ කියන්නේ මහතුරු වලේ කැපිලා ඉතුරු වෙන කෑලි ටික දැම්මා. කොත්තමල්ලි තියෙනවා, මහතුරු තියෙනවා, කරපිංචා, රම්පේ, කරද මුංගු, චිලි ෆ්ලේක්ස් එක තියෙනවා, ස්මෝක් එක. ඒකක් දානවා. පොඩ්ඩක් දා ගන්නවා. ඉතින් කහ දාපුවම හොඳයි. ඊට පස්සේ ලුණු කුඩු සල්පේකුත් එකතු කර ගන්නවා. ගොඩාක් දාන්න එපා. මොකද මේකේ මං බුයුන් එකක් ගන්නවා. ඒ කියන්නේ ජූස් එක. ඒ හින්දා මේක රෙඩියුස් වෙද්දී ලුණු වැඩි තිබ්බොත් එතකොට ගොඩක් ලුණු රස එනවා. ඒ හින්දා ලුණු වැඩි දාන්න එපා. පොඩ්ඩක් දාගන්න. එන්න දැන් ඉතින් මෙන්න වතුර එක පුරවගෙන ඇවිල්ලා තියෙන්නේ. වතුර පුරවගෙන ආවා. ඊට පස්සේ අපි මේ ඔයිල් පේපර් එකක් දා ගන්නවා මේකට. දාලා වහ ගන්නවා. ඔයිල් එකක් දාලා එහෙම වහගෙන මම මේක එක රැයක් දානවා සෙල්සියස් 110න් පැය 8ක් විතර සෙට් වෙනවා එතකොට. ඊට පස්සේ උදේට හර පස්සේ ලස්සන රෝස පාටකට ඇතුළ ලස්සන කුක් කරලා තියෙනවා. මම ඒක හෙට පෙන්නන්න. ඉතින් මේක දිවේ අර තියෙන ගොරෝසු අර හැම කෑල්ල කෙලින්ම ගලවලා අයින් කර හැකි. අන්න ඒකයි විශේෂත්වය. එහෙනම් ඉතින් මොකද මම ලිපේ කුක් කරන්න යන්නේ නැහැ. මොකද අපිට ලිප් දෙකයි තියෙන්නේ. ඒ හින්දා තමයි අවන් එකකට දාගෙන විශේෂයෙන්ම අනික හොඳට කුක් වෙනවා ගානට. ඔන්න අද උදේ ඇවිල්ලා ඉතින් අර දාගත්ත දිව ගන්නවා එළියට. බලමු දිවට මොකද වෙලා තියෙන්නේ කියලා. හරිම සුවඳක් නම් එනවා. දිව තියාගත්තා. ඊට පස්සේ බලමු අපි ඔන්න බලා ගන්න. ඔන්න පේනවනේ. ඔය ඔබද්දි දැන් මොලොක් වෙලා තියෙන්නේ ටැම්බිලාම සුපිරියට. ඔන්න බලන්න ඔය. ඔන්න දැන් දිව එළියට ගන්නවා. එළියට අරන් තියාගන්න තියෙන්නේ මේක. මේක ෆ්‍රිජ් එකට දාලා තියලා තමයි පස්සේ කපා ගන්න. දැන් කපන්න ගියොත් එහෙම මේ කුඩු වෙලා යනවා. දැන් මේ තියෙන බුයොන් එක විසික් කරන්නේ. මේකෙන් තමයි කරි එක ගහගන්න සෝස් එක. ඉතින් මේක අපි ෆ්‍රිජ් එකේ දාලා මේකේ ෆැට් එක තියෙන. ඒක ෆැට් එක අයින් කරලා තමයි ගන්නෙ. මේකේ තෙල් තට්ටුවක් මතු වෙනවා උඩට. ඒක අයින් කරලා තමයි ඊට පස්සේ ගන්න. ඔන්න බලා ගන්න එහෙනම් දිවේ හමාරන හැටි. ඔන්න බලන්න. හැම ගහන්නේ. එන කට්ට ගොරෝසු එකක් තියෙන්නේ. හැම කියන්නේ දිව. ඔන්න බලන්න.
ඔන්න ඉතින් එහෙනම් අපි දැන් දිව දා ගන්න හදන්නේ. මොකද මේක සීතකරණයට දාන්න ඕනේ. එතකොට තමයි මේක කූල් වෙලා කපා ගන්න ලේසි වෙන්නේ. ඉතින් අපි චිල් රූම් එකට දානවා. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද කපන්නේ කියලා. හරි. දැන් මෙන්න මේක කොටුවට කපා ගන්න තියෙන්නේ. ඒ වනේ ලස්සනට කුක් වෙලා තියෙන්නේ. රෝස පාට ගතියට තියෙනවා. මේ තියෙන්නේ මං අවන් එකට දාලා හදාගත්ත මේ බුයොන් එක. කියන්නේ මේක විසික් කරන්නේ නැහැ. මේක තමයි ඊට පස්සේ සෝස් එකට ගන්නෙ. ඉතින් මේක තියෙන මේ ෆැට් එක තමයි මේ තියෙන්නේ. මේ ෆැට් එක අයින් කර ගන්නවා අපි. ෆැට් එක කඩලා ගත්ත හැකි. පේනවද හයි? මේ ෆැට් එක කඩලා අයින් කරලා නැත්නම් ඊතර තියෙනවා පේනවද? ඊතර තියෙනවා බුයොන් එක. ඒක ගන්නවා අපි සෝස් එක ගහන්න. මෙන්න මේක හරකයි දිව සුපිරි ප්‍රංශ කෑම දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ විදියට. මේ ක්‍රමයෙන් හදලා කැරට් අච්චාරුව කලරේ දාගන්න ඔනියන් පිකල් දාගන්නවා. ඊට පස්සේ කරපිංචා මෙන්න එහෙනම් හරකගේ දිව කන්න යන්නේ කාලා බලන්න. ඉතින් කට්ටිය නම් කාලා කිව්වා පට්ට රහයි කියලා. කාලා ගියා. ඉතින් මම රහයිද කියලා මාත් බැලුවා. දැන් ආයෙ බලලා වෙන්නන්න. ඔන්න බලන්න ඔය කෑලි නිකන් ගැලවෙනවා. සුපිරියට කුක් වෙලා තියෙන්නේ. චෙෆ්ලා කට්ටිය දන්නවා බර්ෆෙක් කොහොමද කුක් වෙන්න ඕනේ කියලා. සුපිරි. ඉතින් කට්ටිය කැමති කට්ටිය හදලා බලන්න. ඔක්කොම මම දන්නවා දිව කන්න ආස නැහැ කියලා. එනයි ඉතින් හැමෝටම ජය වේවා.